Hello friends, ඉතින් කොහොමද ඔයාලට? මම හිතනවා ඔයාලා සැපෙන් සතුටින් සනීපයෙන් ඇති කියලා. ආයිබෝන් කියලා පිළිගන්නවා ටෙක්සනා YouTube channel එකට. අද මම ටෙක්සනා YouTube channel එකෙන් ඔයාලත් දැන් කතා කරන්න හිතුවේ YouTube channel එකක් හරියට setup කරගන්නේ කොහොමද? ඒ කියන්නේ A to Z හරියට create කරගන්නේ කොහොමද YouTube channel එක. මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙනවා tags හරියට දාන්නේ කොහොමද? keyword හරියට දාන්නේ කොහොමද? ඒ වගේම හරියට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ කොහොමද YouTube channel එකේ බේසික් දේවල් ටික හරියට setup කරගන්නේ කොහොමද බලන්න ඔයා YouTube හදලා තියෙන කෙනෙක් නම් ඔයා බලන්න මං කියලා දෙන විදිහට අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් ඔයා මගේ වීඩියෝ එක බලලා ක්‍රියේට් කරගන්න ඔයා අලුතෙන් හදන කෙනෙක් නම් වීඩියෝ එක චුට්ටක්වත් යවන්න නැතුව හරියට බලලා මේ setup ටික කරගෙන YouTube එකේ මුදල් උපයන්න ලෑස්ති වෙන්න මුලින්ම අපි කතා කරන්න ඕනේ YouTube channel එක හදන්න කලින් අපි YouTube channel එකේ කරන්නේ මොකද්ද කියන එක ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම ඔයාගෙන් සරල ප්‍රශ්නයක් අහන්න. ඔයා YouTube channel එකක් කරන්න හිතන්නේ ඇයි? ඒක ඔයා සමහරට කියයි මම famous වෙන්න කරන්නේ. නැත්තම් මම දන්න දෙයක් තව කෙනෙක්ට කියලා දෙන්න කරන්නේ. නැත්තම් මගේ මොකක් හරි item එකක් sell කරගන්න ඒ වගේ දෙයකට තමයි මම මේ YouTube channel එක කරන්න කියලා ඔයා කියයි. ඒත් මම දන්නවා මෙතන හැමෝගෙම මගේ පටන් ඔයාලා හැමෝගෙම පළවෙනි අරමුණ වෙන්නේ මේකේ මුදල් ඉපයීම. ඇත්තටම මුදල් උපයන්න තමයි හැමෝම YouTube එකෙන් try කරන්නේ. තව මුදල් උපයන ක්‍රම ගොඩක් තියෙනවා. බ්ලොග් එකක් කරන්න පුළුවන් නැත්නම් AdSense ගන්න පුළුවන් වෙබ්සයිට් අනම්මනම් ගොඩක් ජාති තියෙනවා. ඒවට ගොඩක් කට්ටියට පහසුවෙන් මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක් තමයි YouTube කියන්නේ. ඒ හින්දා හැමෝම තෝරගන්නවා YouTube කරන්න. මෙතනදී මගේ අත්දැකීමත් එක්කම මම ඔයාලට කියන්න ලෑස්ති වෙන්නේ YouTube channel එකක් කරනකොට මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාලට කරන්න බැරි දෙයක් නෙමෙයි. සරලම දැන් ඔයා හිතන්නකෝ. ඔයා travelම යන කෙනෙක් නම් ඔයාලා සාමාන්‍යයෙන් අවුරුද්දකට ගොඩක් ඇවිදින කෙනෙක් නම් ඔයා travel channel එකක් කරලා කිසි අවුලක් නැහැ. සාමාන්‍යයෙන් ඔයා කොමඩි ඔයාගේ ඇඟේම කොමඩි කියන දේ තියෙනවා නම් ඔයා කොමඩි channel එකක් කරලා කිසිම අවුලක් නැහැ. ටෙක්නොලොජි එක ගැන දන්නවා නම් ඔයා ටෙක්නොලොජි කරාට කමක් නැහැ. අන්න ඒ වගේ ඔයාට කරන්න පුළුවන් පහසුම දේ. වෙන කෙනෙක් කරන දෙයක් දිහා බලාගෙන කරනවා නෙමෙයි. ඔයාට ගන්න පහසුම දේ ඔයා තෝරගන්න ඕනේ. එතකොට වෙන්නේ ඔයාට ආසාවෙන් මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. නැත්තම් මම ටෙක්නොලොජි කරන කෙනෙක් මම travel කරන්න ගියොත් එහෙම වෙන්නේ travel වැඩේ කෙලිම මග නතර වෙන එක. ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ මොකද travel කියන එක මට කරගන්න විදිහක් නැහැ. බේසික්ලි මං ඉන්නේ ටෙක්නොලොජි වල. ඊට පස්සේ මුල් පළවෙනි channel එක ගොඩ දාගෙන වෙන channel එකකට යන එක ඒක වෙනම කතාවක්. ඒතකොට මුලින්ම ඔයාලට තියෙන්න ඕනේ දේවල් බේසික් දේවල් ටික සංග සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඉතින් guys එතකොට ඔයා තීරණය කරන්න ඕනේ ඔයා මුලින්ම තෝරගන්න කැටගරි එක මොකක්ද කියලා. ඉතින් මං හදන්න යන්නේ blog channel එකක්. ඉතින් guys අපි A to Z බලමු blog channel එක පටන් ගන්න තැන ඉඳන් හදන්න. ඒ කියන්නේ මම මුලින්ම ඔයාලට email එකක් create කරන තැනින් වැඩේ පටන් ගන්නවා. සාමාන්‍යයෙන් බේසික්ලි ඔයාලට ඊමේල් එකක් තියෙනවා ගොඩක් අයට. ඊමේල් එක හදන කෙනාම පටන් ගන්නම්. එතකොට ඕනෙම කෙනෙක්ට ඔයාලට YouTube channel එකක් හදාගන්න පුළුවන්. තව විශේෂම දෙයක් කියන්න ඕනේ YouTube කරන්න හැම දෙයක්ම ඕනේ නැහැ. සාමාන්‍යයෙන් ස්මාර්ට්ෆෝන් එකක් බේසික්ලි ඔයාගේ අතේ තිබ්බනම් හොඳටම ඇති. ඔයාට gimbal එකක්ද ලොකු PC එකක්ද ඒවා හැම එකක්ම ස්ටෙප් එකේ අවසානයට එන්න ඕන දේවල්. බේසික්ලි ඔයාට මොබයිල් ෆෝන් එකක් අතේ තිබ්බනම් හොඳටම ඇති කැමරාව සාමාන්‍ය මට්ටමක ක්ලියර් නැති කැම එකක් තිබ්බොත් නම් හරි අමාරුයි. ඒ වුණාට සාමාන්‍ය කැමරාවෙන් ඔයාගේ තියෙන දක්ෂතාවයෙන් ඔයාට පුළුවන් YouTube channel එකක් ගොඩ දාගන්න. ඉතින් guys අපි බලමු YouTube channel එක හදන්න. ඉතින් guys YouTube channel එකක් හදන එකේ step number 1 මුලින්ම ඔයාට Gmail එකක් තියෙන්න ඕනේ. Gmail එකක් නැත්නම් ඔයාලා Gmail එක create කරගන්න පුළුවන්. ඉතින් guys මුලින්ම ඔයාගේ PC එකේ හරි phone එකේ හරි ඔයාගේ internet browser එකක් open කරගන්න මේ විදිහට. ඊට පස්සේ මේකේ ඔයා ටයිප් කරන්න ඕනේ Gmail කියලා. එන්ටර් කරගන්න. ඊට පස්සේ Gmail කියලා ඉන්ටර්ෆේස් එකක් උඩින්ම තියෙනවා. මේකත් මෙහෙමම ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාට Gmail එකේ බේසික් ඉන්ටර්ෆේස් එකට එනවා. ඉතින් guys මෙතන sign in කියන එකෙන් sign in වෙන්න පුළුවන්. ඔයාට email එකක් තියෙනවා නම්. නැත්නම් අපි create account ගිහිල්ලා email එකක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් personal account දෙන්න. personal account එකක් ඔයා හදා ගන්න ඕනේ. උඩින් වෙනවා first name එක. ඊට පස්සේ last name එක. ඊට පස්සේ next කරන්න ඕනේ. ඊට පස්සේ birth of date ඒ කියන්නේ ඔයාගේ birthday එක අහනවා. මේකට දෙන තොරතුරු 100%ක් නිවැරදි වෙන්න ඕනේ. මොකද YouTube channel එක verify කරනකොට මේවා අනිවාර්යයෙන්ම හොයලා බලනවා ඒ කම්පැනි එකෙන් monetization on කරනකොට.
ඉතින් guys 100%ක් නිවැරදිම තොරතුරු දෙන්න. නැත්නම් ඔයාලට පස්සේ පසුතැවෙන්න වෙයි. ඉතින් guys මෙතනින් මම මේල් දෙනවා. next කරනවා. මෙතනදී ඔයාලා gen එක තෝරන්න ඕනේ. ඔයා ගෑනුද පිරිමිද කියන එක. මේල් නම් පිරිමි, ෆීමේල් නම් ගැහණු. ඒ විදිහට ඔයා මේක account එක හදලා මෙතනින් next කරගන්න. ඉතින් guys ඊට පස්සේ YouTube මේ Google company එකෙන් අපිට දෙනවා email එකක් create කරලා. අපිට ඕන නම් කැමති නම් අපිට create email එකේ name එක වෙනස් කරගන්න පුළුවන්. email address එක. එයා suggest කරනවා අපිට දෙකක්. මේ දෙක ගැලපෙන්නේ නැත්නම් create ගිහලා අපිට කැමති එකක් මෙතන type කරන්න පුළුවන්. ඒත් මේ email අපි type කරන email එක තිබුණොත් එයා අපිට දෙන්නේ නැහැ. ඒ වුණොත් අපිට වෙනසක් කරන්න වෙනවා. ඉතින් guys මම මේ විදිහට මම කැමති email address එකක් type කරගන්නවා. මම ඒක type කරගෙන ඉවරයි. type කරලා ඉවරලා මෙහෙම next කරනවා. මම type කරපු email address එක කාගේවත් තිබ්බේ නැහැ. ඒ හින්දා මෙහෙම ගියා. සමහරලාට ඔයා type කරන එක, ඒ කියන්නේ ඔය name එක වෙන කෙනෙක් මේනොට පාවිච්චි කරලා තියෙනවා නම් ඒක දෙන්නේ නැහැ. ඉතින් guys ඊළඟට තියෙනවා password එක. password එකක් දානකොට අනිවාර්යෙන් පළවෙනි අකුර හරි මැද අකුරක් හරි capital දාන්න. ඊට පස්සේ normally simple අකුර වලින් ගහන්න symbol එකකුයි අංකකුයි අනිවාර්යෙන් දාන්න. එතකොට ඔයාගේ password එක සුරක්ෂිතයි. කාටවත් හොයාගන්න හම්බෙන්නේ නැහැ මේ password එක. මම මෙහෙම password එකකුත් දානවා. next කරා. ඉතින් guys ඊළඟට එනවා ඔයාගේ phone number එකක් verification කරගන්න. මෙතන ඔයා ඔයාගේ phone number එක දාන්න ඕනේ. මේ විදිහට number එක type කරගෙන next කරන්න මේ interface එකනොත්. ඊට පස්සේ ඔයාගේ mobile number එක verify කරන්න verification code එකක් SMS එකක් විදිහට ඔයාගේ mobile එකට එනවා. ඉතින් guys ඒ ආපු number එක මෙතන type කරගන්න ඕනේ. ඉතින් guys ඊට පස්සේ ඔයාට recovery email එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ තියෙන තවත් email එකක් මෙතන දෙන්න පුළුවන්. ඒ කියන්නේ හදිසියවත් මේකට හානියක් වුණොත් එහෙම recovery කරගන්න. ඒකත් දීලා තියෙන එක හොඳයි. මම මෙතන recovery email එකක් දාන්න යන්නේ නැහැ. මම මෙතනින් මෙහෙමම next කරගන්නවා මේ interface එක. skip දුන්නා. ඊළඟට ගියන් මෙතනින් මේක එහෙම next කරලා දාන්න. මේකත් මෙහෙමම agree කරන්න. ඒ කියන්නේ එයාලගේ legally පැත්තේ තියෙන දේවල් වලට අපි agree වෙනවා කියලා තමයි මෙතනින් කියන්නේ. ඉතින් guys Gmail එක හදාගෙන ඉවරයි. ඒ කියන්නේ step number 1 complete. දැන් මම කරන්න ඕනේ YouTube එකට ගිහලා YouTube account එක create කරන එක. ඉතින් guys මෙතන මම අලුත් page එක කරගෙන මෙතනින් type කරනවා YouTube කියලා. YouTube basic interface කරනවා. මෙතනින් sign in වෙන්න අපි හදපු එක නැත්තම් ඔයා ගාව තියෙන email එකෙන් sign in වෙන්න ඕනේ. ඉතින් guys මේ විදිහට sign in වෙනකොටම අපිට channel එකට නම දාන්න එනවා. ඒ කියන්නේ YouTube basic පාවිච්චි කරත් YouTube channel එකක් විදිහට create කරගන්න පුළුවන්. ඉතින් guys මෙතනදී ඔයා දාන්න හිතාගෙන නැත්තම් හදන්න හිතාගෙන ඉන්න YouTube channel එකේ category එකට ගැලපෙන නමක් තමා දාගන්න ඕනේ. අනිවාර්යෙන් කියන්න ඕනේ වෙන කෙනෙක්ගේ නමක් copy කරන්න යන්න එපා. දැන් ඔයා හිතන්නකෝ මොකක් හරි අපේ චනුක්ස් බ්‍රෝ කියලා. ආයේ ඔයා බ්‍රෝ කියන කැලලක් දැම්මත් චනුක්ස් බ්‍රෝගේ channel එක තමයි උඩින්ම පෙන්වන්නේ. ඔයාට ආවේනික නමක් තමයි ඔයා හදාගන්න ඕනේ. ඒ කියන්නේ මීට කලින් මම දාන නම පාවිච්චි වෙලා තියෙනවා නම් එයාගේ නම තමයි උඩින්ම suggest වෙන්නේ. අපි කොච්චර try කරත් අපේ උඩට ගන්න සෑහෙන්න අමාරුයි. මුලින්ම හදපු කෙනෙක් ඉන්නවනේ. ඒ නමක් copy කරන්න නැතුව ඔයාට ගැලපෙන අලුත් නමක් ඔයා එතන create කරගන්න. ඉතින් guys මෙහෙම මම දානවා මම අලුතෙන් හදාගෙන ඉන්න channel එකේ නම. ඉතින් මේ විදිහට suggest වෙනවා. ඊට පස්සේ මෙතන hashtag එකක් මේ at mark එකත් එක්කම මේ තියෙන මේකෙදි නම අපිට at mark එකක් විතර දාන්න පුළුවන්. ඒක ඔයාලට පස්සේ මම කියලා දෙන්නම්. මේකත් ඔයාලට ගැලපෙන විදිහට දාලා මෙතනින් create කරගන්න. එතකොට YouTube එකට පළවෙනියට login වෙනකොට YouTube channel එකත් create වෙලාමයි login වෙන්නේ. ඊට පස්සේ ඔයාට පේනවා මේ icon එක මෙතන click කරලා ඔයා යන්න ඕනේ YouTube Studio වලට. එතනින් එහාට setup ඔක්කොම කරන්න තියෙන YouTube Studio එක ඇතුලේ. මේ විදිහට YouTube Studio එකට මම යනවා. ඒකට ගියාට පස්සේ මෙතනින් මුලින්ම මට welcome එකක් එනවා. يعني මුලින්මනේ මම මේකට login වෙන්නේ. මීට කලින් ඔයා login වෙලා තිබ්බොත් ස්ටුඩියෝ එකට මේ message එක එන්නේ නැහැ.
ඊට පස්සේ මේක මෙහෙම මේ විදිහට තමයි ඔයාට YouTube Studio එකේ basic interface එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් guys මෙතන settings ටික කරගන්න ඕනේ. මුලින්ම ඔයා ඔයාගේ channel එක customize කරගන්න ඕනේ. customize කරගන්න මේ වම් පැත්තේ යටට යනකොට customize channel කියලා මෙතන ඇති මම මගේ channel එක customize කරන්න තමයි හදන්නේ. මෙතන ඇති මුලින්ම ඔයාට දාන්න තියෙන්නේ ඔයාගේ YouTube channel එකේ උඩින් තියෙන උඩ තියෙන ෆොටෝ එක. ඊට පස්සේ මෙතන ප්‍රොෆයිල් ෆොටෝ එක දාන්න පුළුවන්. ඔයාගේ name එක දැන් ඔයාලට වෙනස් කරගන්න ඕන නම් මෙතනින් change කරගන්න පුළුවන්. no issue කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් guys මම name එක දාලා ඉවරයි. මෙතන මම ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න තමයි හදන්නේ. ඉතින් guys ඔයාට configure කරගන්නකොට මුලින්ම හම්බෙන්නේ උඩ banner එක දාගන්න. ඒ කියන්නේ ඔයාගේ YouTube channel එකේ මෙන්න මේ ෆොටෝ එක. මේක තමයි මෙතනට අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඔයා ෆොටෝ එකක් හදාගන්න පුළුවන්. ඔයාට ලස්සන විදිහකට නොමිලේ ෆොටෝ හදාගන්න පුළුවන් වෙබ්සයිට් තියෙනවා. ඒක නම් මම කියලා දෙන්න. මට කමෙන්ට් එකක් දාන්න. මම එහෙම ඔයාලට ඒ ගැන වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් guys මෙතනට අප්ලෝඩ් ගියා. මේ විදිහට ඔයා කැමති ෆොටෝ එකක් මෙතනට අප්ලෝඩ් කරගන්න ඕනේ. එහෙම done කරන්න it's okay. එතකොට ඒ ෆොටෝ එක අප්ලෝඩ් වෙලා ඉවරයි. ඉතින් guys ඊළඟට තියෙන ප්‍රොෆයිල් ෆොටෝ එක අප්ලෝඩ් කරන්න. ඒකත් මේ විදිහට මම අප්ලෝඩ් කරගන්නවා. මම මේ ෆොටෝ දෙකම හදාගෙන තියාගෙන ඔයාටත් Canva software එකෙන් free හදාගන්න පුළුවන්. free අපිට ෆොටෝස් ගන්න හදාගන්න පුළුවන්. license එක පාවිච්චි කරන්නේ නැතුව. ඉතින් guys මෙහෙම done කරා. මේ විදිහට මගේ පළවෙනි picture දෙකම complete. ඊට පස්සේ මෙතන දාන්න දෙනවා ඔයාගේ channel එකේ name එක. අනිවාර්යෙන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ වෙන කෙනෙක්ගේ නමක් ගෑවෙන්නවත් දාගන්න එපා. එහෙම වුණොත් එහෙම ඔයා එක search list එකේ උඩට එනවා ගොඩාක් අඩුයි. මොකද ඔයාගේ ඒ නම තියෙන කෙනෙක් වෙන කෙනෙක් ලියුවොත් එහෙම එයා එක තමයි මුලින්ම ඔයාට පෙන්වන්නේ. ඉතින් guys ඊට පස්සේ description එකක් දාන්න ඕනේ. මේ description එකේ අනිවාර්යයෙන්ම සම්පූර්ණ ඔයාගේ channel එකේ වෙන දේවල් ඔයා මොනවද කරන්න හිතාගෙන ඉන්නේ ඒ වගේ හැම දෙයක්ම අනිවාර්යයෙන්ම දාන්න description එකේ type කරන්න keys. ඒ කියන්නේ අකුරු 1000ක් type කරන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු description එකක් වඩා හදන්න පුළුවන්. ඔයා මේ channel එකේ A to Z කරන්න හිතාගෙන හැමදේම type කරන්න. මේ විදිහට තමයි මෙහෙම එන්නේ welcome එක දාලා ඒ ටික ඒ විදිහට type කරගන්න. ඉතින් ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාගේ channel URL එක. මේක ඔයාට පුළුවන් ඕනි සමහර කට්ටිය share කරන්න, මාව subscribe කරන්න. එතකොට මේ URL එකෙන් ඔයාව අනිවාර්යයෙන්ම පෙන්නනවා YouTube list එකේ. එයාට WhatsApp එකක් හරි link එක message එකක් හරි දැම්මොත් එහෙනම් click කරලා ඔයාගේ YouTube channel එකට එනවා. ඊට පස්සේ links කියලා දෙනවා. මෙතනදී ඔයාට කරන්න පුළුවන් ඔයාගේ තියෙන TikTok හරි Facebook හරි links ඔක්කොම මෙතන දානවා. මෙතන දැන් Facebook කියලා දැම්මොත් එහෙම මෙතන Facebook කියලා Facebook කියලා type කරා. මෙතන Facebook එකේ URL එක දැම්මා. ඒ කියන්නේ Facebook එකේ link එක ඔයාගේ profile එකේ. ඒක copy කරලා මෙතන paste කරන්න. ඊට පස්සේ මේ විදිහට ඔයාලා TikTok නම් Instagram නම් හැම එකක්ම දිගින් දිගටම මෙතනින් add කරගෙන පල්ලෙහාට දාගන්න පුළුවන්. ඊළඟට ඔයාලා තියෙනවා contact email එකක් දාන්න. මෙතනට ඔයා හදිස්සියට ඔයාගේ වීඩියෝ බලන කෙනෙක් ඔයාට ad එකක් හරි මොකක් හරි දෙන්න තියෙනවා. ඔයාව contact කරගන්න පුළුවන් email එක. මෙතන මේ contact email එකට ඔයා හදපු ඔයාගේ YouTube channel එක හදපු email එක දාන්න එපා. හදිස්සියට එහෙම වුණොත් එහෙම ඔයාගේ channel එක උස්සන්න තියෙන සම්භාවිතතාවය වැඩි වෙනවා. ඔයාගේ ඒ channel එක කිසිම තැනක කිසිම දෙයකට ඒ email එක දෙන්න එපා. ඒක පැත්තකට කරලා අරන් තියාගන්න. වෙන දේවල් වලට පාවිච්චි කරන්න යන්න එපා මේ YouTube channel එකක් හදපු email එක. ඊට පස්සේ ඊළඟට තියෙනවා ඔයාට මෙතන දෙන්න පුළුවන් ඔයාගේ logo එක. ඒ කියන්නේ ඔයාගේ photo එක හරි sticker එකක් දෙන්න පුළුවන්. මෙතන මම මගේ logo එක දෙනවා. ඒකට හැම වීඩියෝ එකකම logo එක මෙතන වැටෙනවා. මේක ක්ලික් කරලා ඔයාගේ YouTube channel එක subscribe කරන්න පුළුවන්. ඒක වැටෙන time එක වල දෙනවා. end එකට දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට කැමති තැනකට customize කරන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එක පුරාමටම දෙන්න පුළුවන්. ඉතින් guys ඒ විදිහට basic දේවල් ටික අපි හදාගෙන ඉවරයි. ඊට පස්සේ කරන්න තියෙන්නේ account එක publish කරන්න. මෙහෙම publish කරා කිසි ප්‍රශ්නයක් නැහැ. channel එකේ basic දේවල් ටික හදලා අනිවාර්යෙන් ඔයා description එක type කරන්න ඕනිමයි. description එක channel එක grow වෙන්න ගොඩක් වැදගත් වෙන දෙයක්. ඉතින් guys ඊට පස්සේ අපි verification ටිකට යමු. ඊට පස්සේ ඔයාලා මේ verification ටික submit කරගත්තට පස්සේ ඊළඟට ඔයා යන්න settings වලට. settings වල ඔයාගේ මුදල් earn වන මුදල් category එක තියෙනවා. මේක USDT ම තියන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඊළඟට ඔයා යන්න ඕනේ channel වලට. channel වලට ගිහිල්ලා ඔයා මෙතන select කරන ඔයාගේ country එක. ඔයා
පිටරට ඔඩියන්ස් එකක් ටාගට් කරනවා නම් ඒ රටේ කන්ට්‍රි එක ඒ රට තමයි සිලෙක්ට් කරන්න. දැන් මම ශ්‍රී ලංකාවේ ඔඩියන්ස් එකක් මේ බේස් කරන හින්දා මම ශ්‍රී ලංකාව කියලා දාගන්නවා. ශ්‍රී ලංකාව කියලා සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ කීවර්ඩ්ස් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. කීවර්ඩ්ස් දාගන්න ඔයාලට ChatGPT එකේ උදව්වක් ගන්න පුළුවන්. මොකද කියනවා නම් ChatGPT එකෙන් ඔයාගේ කීවර්ඩ් ටික හදා ගන්න පුළුවන්. ඒ කීවර්ඩ් ටික විතරක්ම දාන්නත් එපා. අනිවාර්යයෙන්ම ඔයාත් හොයලා ඔයා කරන දේවල් අනිවාර්යයෙන් මෙතන දාන්න ඕනේ. ඔයාගේ කැටගරි එකට අයත්. ඔයා හිතන්නකෝ ඔයාට අදාළ නොවන දේවල් දාන්න එපා. එතකොට ඔයාගේ channel එක යන්නේ ඔයාට අදාළ නොවන කෙනෙක්ට තමයි සජෙස්ට් වෙන්නේ. දැන් ඔයා හිතන්නකෝ ඔයා කරන්නේ ටෙක් නම් ඔයා travel එක කීවර්ඩ් දාන්න එපා. එතකොට travel එකක් බලන්න හිතාගෙන YouTube එකට එන කෙනා කවදාවත් ටෙක් වීඩියෝ එකක් බලන්නේ නැහැ. ඒ වගේ දෙයක් තියෙනවා. ඔයාට අදාළ කැටගරි එකේ දේ විතරයි ඔයා මෙතන කීවර්ඩ් විදිහට දාගන්න ඕනේ. මෙතන කීවර්ඩ් වල ටයිප් කරගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ එහෙම සේව් කරලා දාන්න. ඊළඟට ආයෙත් මේකේ මෙතන ගිහිලාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ උඩමගෙන් අපෙන් අහන්නේ ඔයාගේ YouTube වීඩියෝ එක හදන්නේ ඔයා 18ට අඩු kids ඒ කියන්නේ පොඩි ළමයිටද නැත්නම් 18ට වැඩි කට්ටියටද මේක දැම්මොත් එම හැම වීඩියෝ එකක්ම අප්ලෝඩ් කරනලා අපෙන් අහනවා ඔයා මේ වීඩියෝ එක හදලා තියෙන්නේ 18ට වැඩිද අඩුද කියලා. මං 18ට වැඩි කට්ටියට හදන හින්දා මේකට ටික් එක දාගන්නවා. ඊට පස්සේ මේව ගැන ලොකුවට හිතන්න බෑ එච්චරම අවුලක් නැහැ. ඊට පස්සේ normalization එකක් තියන්න. ඊට පස්සේ ඉතින් guys ඊළඟ ස්ටෙප් එක විදිහට මට කතා කරන්න තියෙන features enable. මේක තමයි මේ YouTube channel එකේ වැදගත්ම දෙයක් වෙන්නේ. පළවෙනි එක මේ වෙනකොට submit කරලා දෙන කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ feature එකක් විදිහට අපිට enable කරගන්න තියෙනවා phone number එක verify කරන එක. මේක අනිවාර්යයෙන්ම පට්ට වැදගත් දෙයක්. mobile phone number එක verify කරගන්න අනිවාර්යෙන් verify කරපු SIM එක ඔයා ගාව තියාගන්න. නැත්තම් ඔයාට පස්සේ ප්‍රශ්නයක් වෙයි. SIM එක නැති කරගන්න එපා YouTube channel එක හැදුවට පස්සේ. මෙතන ඔයාගේ mobile number එක දෙන්න ඕනේ. මේ විදිහට උඩින් එනවා SMS එකක් විදිහට verification key එක එන එක. ඊට පස්සේ call එකක් විදිහට voice message එකක් විදිහට එන එක තියෙනවා ශ්‍රී ලංකාව. හරි. සාමාන්‍ය Mobitel touch number වලට මේ දවස් ටිකේ verify ආවේ නැහැ. verification code ආවේ නැහැ. ඒ වුණාට dialog numbers වලට ආවා. බොහෝ දුරට dialog number වැඩ කරන්නේ නැත්නම් ඔයා dialog number එකක් ගන්න try කරන්න. මෙහෙමම next කරන්න. ඊට පස්සේ number 6කින් යුක්ත message එකක් ඔයාට එනවා verification key එක විදිහට. SMS එකක් විදිහට තමයි එන්නේ. SMS එකක් එනවා YouTube verification code කියලා. ඒ SMS එකේ ආපු code එක මෙතෙන්ද ඔයා type කරගන්න ඕනේ. ඊට පස්සේ submit කරන්න. ඊට පස්සේ phone number එක verify කියලා ඔයාට වැටෙනවා. ඉතින් guys එහෙම එතකොට ඔයාට බලා ගන්න පුළුවන් දෙවෙනි step එකත් මේ වෙනකොට verify වෙලා තියෙන්නේ. ඉතින් guys තුන්වෙනි එක verify කරන්න දැම්මම අවශ්‍යතාවයක් නැහැ. ඔයාට ඕන නම් මෙහෙම verify කරලා දාන්නත් පුළුවන්. මේ වෙනකොට ඔයාට බලා ගන්න පුළුවන් මගේ step දෙකක් complete වෙලා තියෙන්නේ. අර ආපු code එක type කරා මේකත් enable කරලා පස්සේ ඔයාගේ mobile number එකේ verification එකත් ඉවරයි. advanced features වලදී ඔයාට ගොඩක්ම දේවල් හම්බ වෙනවා. මේක enable කරගන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එකක් ඔයාගේ විනාඩි 6 තප්පර 6ක වීඩියෝ එකක් දෙන්න පුළුවන් එයාට. ඊට පස්සේ ඔයාගේ ID card එක දෙන්න පුළුවන්. නැත්නම් driving license එක දෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ channel history එකක් පෙන්වන්න පුළුවන්. ඊට කලින් ඔයා වෙන channel එකක් කරනවා නම් ඒ channel එකේ history එක පෙන්නලා ඔයාට මේක verify කරගන්නත් පුළුවන්. බොහෝ විට ගොඩක්ම ඔයාගේ තප්පර 6ක වීඩියෝ එක දෙන එක ගොඩක් lazy verify කරගන්න. මේ වීඩියෝ එක මේ verification එක එකම මේ වෙලාවෙම submit වෙන්නේ නැහැ. එයාලා check කරලා බලලා තමයි මේක verify කරන්නේ. ඒක ඔයාට කරගන්න පුළුවන්. ඉතින් guys basically YouTube channel එකක් හදලා ඉවරයි මේ වෙනකොට අපි. මේ විදිහට මේ වෙනකොට අපි channel එකේ verification ටිකක් කරගෙන ඉවරයි. ඔයාට මේ වෙනකොට වීඩියෝ එකක් upload කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වුණාට settings වල තවත් settings එකක් තියෙනවා. ඔයාට මම ඒකත් කියලා දෙන්නම්. upload default. මෙතනදී වෙන්නේ ඔයා වීඩියෝ එකක් upload කරනකොට හැමදාම basically ඔයාගේ තොරතුරු ටිකක් තියෙනවනේ. ඒ තොරතුරු ටික හැමදාම එකයි. ඒ කියන්නේ මොන වීඩියෝ එක දැම්මත් ඔයාගේ විස්තර ඒ ටික basically එකයි. ඔයාට ඕන නම් මෙතන title එකට දාලා තියන්න පුළුවන්. ඒ වගේම description එකකට දාලා තියන්න පුළුවන්. ඊට පස්සේ tags. ඒ කියන්නේ basicම tag තියෙන. ඔයා හැම වීඩියෝ එකකම දාන්න හිතාගෙන tag ටික. ඒ කියන්නේ හැම එකකම එකම හරියන්නේ නැහැ. ඒ වුණාට සමහර tags තියෙනවා හැම එකකම education නම් education කියන tag එක හැම වෙලාවෙම එකයි. travel නම් travel කියන tag එක හැම වෙලාවෙම එකයි. ඒ වගේ basic common tag ටිකක් මෙතන ඔයාලට දාලා තියන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදිත් ඔයාට
ඔයාගේ ලැන්ග්වේජ් එක. ඒ කියන්නේ ඔයා ශ්‍රී ලංකාවට නම් බේස් කරන්නේ සිංහල කියලා දාන්න. ඔයා අපිට රට කරන ඉංග්‍රීසි නම් එහෙමයි. ඔයා ඒ channel එක තෝරගත රටත් එක්කන් ඒක තීරණය වෙනවා. අනිවාර්යෙන් වෙන වෙන දේවල් දාන්න යන්න එපා. අනිවාර්යෙන් සිංහලෙන් ඔයා කරනවා නම් වීඩියෝ එක සිංහල කියලා අනිවාර්යෙන්ම මෙතනට දාන්න ඕනේ. මේ විදිහට සිංහල කියලා දාන්න. ඊට පස්සේ title and description language එක. ඒ කියන්නේ ඔයා description එකයි title එකයි ඉංග්‍රීසි වලින් දානවා ඉංග්‍රීසි කියලා දාන්න. සිංහලෙන් type කරනවා නම් සිංහල කියලා දාන්න. මොකද නැත්තම් YouTube එකෙන් බලනවා මෙයාගේ මේ description එක දාලා තියෙන තොරතුරුත් එක්කන් ගැලපෙන්නේ නැහැ. මෙයාගේ මේ දේවල් කියලා. එතකොට ඔයාගේ වීඩියෝ එක සජෙස්ට් කරන්නේ නැහැ කට්ටියට. ඒ වීඩියෝ එකේ පොඩි හරි අවුල් ඉතුරු වුණොත් එහෙම. ඒ කියන්නේ කිසිම අවුලක් නැතුව අපි 100%ක් වීඩියෝ එක කම්ප්ලීට්ලි දාගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැමෝටම සජෙස්ට් කරලා ඔයාගේ channel එක ඉක්මනට grow වෙනවා. ඉතින් guys මෙතනටත් ඔයා දාන්න සිංහලෙන් ඔයා කරනවා නම් සිංහල කියලා ඉංග්‍රීසි වලින් කරනවා නම් ඉංග්‍රීසි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ දාන්න. basically ඔයාගේ දේවල් කැටගරි එක අනිවාර්යයෙන්ම කැටගරි එක දාන්න අමතක කරන්න එපා. ඔයා කරන්නේ මොකද්ද කියන එක ඔයා තීරණය කරලා ඒකට ගැලපෙන කැටගරි එකක් මෙතනින් තෝරන. ඔයා ගේමින් කරනවා නම් ගේමින් කියලා දාන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයාගේ channel එක ගේම් වලටම ගේම් ගහන්නම ආස කට්ටියකට තමයි සජෙස්ට් කරන්නේ. travel කියලා දැම්මොත් එම travel යන්නම කැමති කට්ටියකට තමයි සජෙස්ට් වෙන්නේ. කිසිම ඉෂුව ගන්න නැහැ. මෙතනින් ඔයාට ගැලපෙන කැටගරි එක ඔයා තෝරලා මෙහෙමම දාගන්න. ඊට පස්සේ මෙහෙම සේව් කරන්න. එතකොට ඒ වගේ දේවල් ඔයාට වීඩියෝ එකක් පාසාම ආය අලුතෙන් දාන්න ඕනේ නැහැ. බේසික්ලි තියෙන ඕනේ දේවල් ටික හැම වෙලාවෙම එතන තියෙනවා. මට විශේෂ දෙයක් ඔයාලට කියන්න අමතක වුණා. channel එක කස්ටමයිස් කරගන්නකොට ඔයාගේ ඩිසයින් එක ඔයාලට කරගන්න පුළුවන් කොහොමද ඉන්ටර්ෆේසස් හැදෙන්නේ කියලා. ඒ ටික මට ඔයාලට කියන්න බැරුණා. ආයෙත් කස්ටමයිස් වලට මං ගිහිල්ලා ඒ ටිකත් ඔයාලට home tab එකට මෙහෙමම යන්න. home tab එකේ ඔයාට for you මේ හැම එකක්ම enable add කරගන්න පුළුවන්. එතකොට ඔයාගේ YouTube channel එකේ ඔයාට ඕනි විදිහට මේවා ඩිසයින් කරගන්න පුළුවන්. මේ ටික ඔයාට කැමති විදිහට places කරන්න පුළුවන්. උඩට පල්ලෙහාට දාලා ඔයාගේ for you කියන එක ඒ කියන්නේ මෙන්න මේ විදිහට මම මගේ channel එක පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ඔයාට හම්බෙන මේ වගේ දේවල් ඔයාලා ඩිසයිනින් කරගන්න පුළුවන්. මේ විදිහට ලස්සනට වීඩියෝස් ෂෝට්ස් and shorts මේ හැම එකක්ම මෙතනින් තමයි ඩිසයින් කරන්නේ. ෂෝට් වීඩියෝ නම් මේක දෙවෙනියට ගෙනත් දාන්න. එතකොට ඔයාගේ දෙවෙනියට පෙන්නන ෂෝට් වීඩියෝ එක. ඔයා ලයිව් කරනවා ලයිව් දාන්න. මේවා වැඩක් නැත්තම් ඔයා රිමූව් කරලා ඔයා ලයිව් කරන්නේ නැත්තම් ඒක රිමූව් කරලා දාන්න. මේ විදිහට ඔයාට කස්ටමයිස් කරගන්න පුළුවන් මේ විදිහට ඔයාගේ YouTube ඉන්ටර්ෆේස් එක. දැන් අපිට ඉතුරුලා තියෙන වීඩියෝ එකක් අප්ලෝඩ් කරන වැඩේ කරගන්න. ඊට පස්සේ ඔයාට ඊළඟට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන වැඩේදී මෙන්න මෙතන create කියලා තියෙනවා. create එකට ගියා upload video. ඔයා live එකක් කරනවා live එකක් මෙතනින් ගන්න. වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ගියාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට පෙන්වන්නේ. ඉතින් guys මෙතනද වීඩියෝ එකක් දාන්න ඕනේ. මුලින්ම මේ විදිහට ගිහිල්ලා මම මගේ තියෙන වීඩියෝ එකක් සිලෙක්ට් කරගන්නවා. මේ විදිහට පහළට ගිහිල්ලා මම මට කැමති වීඩියෝ එකක් මෙතනට අප්ලෝඩ් කරගන්නවා. මේ විදිහට මම මගේ කැමති වීඩියෝ එක මෙතන දාලා ඕපන් කරනවා. ඔයාට පේනවා ඇති වීඩියෝ එක අප්ලෝඩ් වෙන්න පටන් ගත්තා මේ විදිහට. ඊට පස්සේ ඔයාට ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න තියෙනවා. මුලින්ම තියෙනවා ටයිටල් එක දාන්න මෙතනට. ඔයා මෙතන ටයිටල් එක දාන්න ඕනේ. ඒ වීඩියෝ එකට ගැලපෙන ටයිටල් එක මේ පෙන්නන්නේ. මම වීඩියෝ එක හදද්දි දාලා තිබ්බ නේම් එක තමයි මෙතන පෙන්නන්නේ. මෙතන ඔයාට කැරක්ටර්ස් ගන්නට කැරක්ටර්ස් 100ක් දීලා තියෙනවා. මේ 100ට ගැලපෙන්න ඔයාට දාන්න පුළුවන් ඒකේ ටයිටල් එක. ඊළඟට ඩිස්ක්‍රිප්ෂන් එක. ඩිස්ක්‍රිප්ෂන් එකත් අනිවාර්යයෙන්ම ටයිටල් එකට අදාළව. ඒ කියන්නේ ටයිටල් එකක් ඩිස්ක්‍රිප්ෂන් එක වෙනම 30කට අරන් යන්න එපා. එහෙම වුණොත් එහෙම ඔයාගේ වීඩියෝ එක සජෙස්ට් වෙන්නේ නැහැ YouTube එක හරහා. අනිවාර්යයෙන්ම ඩිස්ක්‍රිප්ෂන් එකයි ටයිටල් එකයි එකට මර්ජ් වෙලා තමයි යන්න ඕනේ. ඒ කියන්නේ ටයිටල් එකේ කියවෙච්ච දේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දීර්ඝ වශයෙන් කියවෙන්න ඕනේ. ඒක තමයි YouTube කැම්පේන් එකෙන් කියන්නේ මේක සජෙස්ට් වෙන්න බලපාන ප්‍රධානම හේතුවක් කියලා. ඉතින් guys ඔයා මෙතන description එකක් දාන්න පුළුවන්. ඒ වගේම thumbnail එක. thumbnail එකත් ලස්සනට හදන්න කට්ටියගේ ඇහැට
යන විදිහට. මොකද හදිස් YouTube එක අපි උඩට පල්ලෙහාට යනකොට අපිත් බලන්නේ අපිට ලස්සන දෙයක් ගන්න පුළුවන් දෙයක් සරලවම thumbnail එක විදිහට තියෙන එක තමයි අපි ක්ලික් කරලා යන්නේ. කියන්නේ මගේ හිත ඇද ගන්න ඕනේ මේ වීඩියෝ එක මම බලන්න ඕනේ කියලා. ඔයාගේ වීඩියෝ එක grow වෙන්න වැදගත්ම දෙයක් තමයි මේ YouTube thumbnail එක කියන්නේ. ඊට පස්සේ ඔයා playlist එකක් හදන්න. playlist එකක් ගොඩක් වැදගත්. මොකද ඒක category විදිහට. ඔයා හිතන්නකෝ ඔයා travel එකක් යනවා කියලා. travel එක ඔයා පොළොන්නරුවේ නම් පොළොන්නරුවේ ගන්න වීඩියෝ ඔක්කොම පොළොන්නරුව කියන playlist එකේ ඔයාලට දාන්න පුළුවන් වෙනම. එතකොට ගල් විහාර බැලුවා නම් ඊට පස්සේ තව මොකක් හරි තැනක් බලන්න තියෙනවා නම් ඒ ටික එක පෙළට දාපුවම playlist එකේ ඔයා suggest කරලා පස්සේ ඒ වීඩියෝ ටික එක දිගට කට්ටිය බලාගෙන යනවා. ඒ කියන්නේ පොළොන්නරුව බැලුවා පස්සේ ගල් විහාරය බලන්න ඕනේ. ගල් විහාරයෙන් පස්සේ පලාක්කම් සමුද්‍රය බලන්න ඕනේ. ඒ වගේ වීඩියෝ ටික playlist එකක් විදිහට ඔයාලට හදන්න පුළුවන්. ඒක තමයි දැන් playlist කියන්නේ. එහෙම playlist එකක් හදලා තියෙනවා නම් ඔයා ඒ වීඩියෝ එක එතෙන්ද මෙතන playlist පෙන්නනවා. එතන ක්ලික් කරනවා playlist එකටත් ඒ වීඩියෝ එක යනවා. ඊට පස්සේ මෙතන තමයි මේ තමයි තියෙන අපි ඉස්සෙල්ලා කතා කරපු දේ. මේ වීඩියෝ එක හැදුවේ 18ට වැඩි කට්ටියද 18ට අඩු කට්ටියටද? ඒක මෙතනදී අපිට දාන්න තියෙනවා. අපි ඉස්සෙල්ලා අතන 18ට වැඩි කට්ටිය ටික් කරලා ආපු හින්දා මෙතන no kids කියලා වැටලා තිනවා. ඒතකොට kidsලාට මේ වීඩියෝ එක සජෙස්ට් කරන්නේ නැහැ. ඊට පස්සේ මේවා කිසි ඉෂුව ගන්න නැහැ. මේකට no කියලා දාන්න. ඊට පස්සේ මෙහෙමම යටට යන්න. යටට ගිහලා මේ තමයි විශේෂම දේ. tags. YouTube වීඩියෝ එකේ tags ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි දැන් ඔයා හිතන්නකෝ ඔයා හංක් බයික් එකක් ගැන හෙව් මේ වීඩියෝ එක කරා කියලා. එහෙමනම් ඔයා මුලින්ම යන්න YouTube search එකට. search එකට ගිහලා මෙතන මේ type කරන්න ඕනේ 160 මේ ටයිප් කරන්නේ මේ එන ටික අනිවාර්යෙන් කොපි කරලා දාන්න. මේ තමයි සාමාන්‍ය වැඩිපුරම කට්ටිය සර්ච් කරපු දේවල්. මේවා තමයි ටැග්ස් වලට දාන්න ඕනේ. එතකොට ඔයාගේ වීඩියෝ එක සර්ච් ලිස්ට් එකේ උඩට එනවා. නැතුව නිකන් ඔහේ කැමැති දේවල් ටයිප් කරලා දාන්න එපා. මේක තමයි හොඳම දේ ඔයාගේ ටැග්ස් දාන්න තියෙන ලේසිම ක්‍රමය. මම මේ වෙනකොට පාවිච්චි කරන ක්‍රමය. ඊට පස්සේ මෙතනදී බේසික් දිනවා ඔයාගේ වීඩියෝ එකේ ලැන්ග්වේජ් එක සිංහල කියලා අපි ඉස්සෙල්ලා දැම්මා. මෙතන අනිවාර්යයෙන්ම ඔයා දාන්න ඕනේ YouTube වීඩියෝ එක හදපු රට. ඒ කියන්නේ ඔයා මේ වීඩියෝ එක කරන්නේ ලංකාවට නම් ඔයා ශ්‍රී ලංකාව කියලා දාන්න. ඔයා මේ වීඩියෝ එක ඇමරිකාව highlight කරලා කරනවා නම් ඔයා ඇමරිකා කියලා දාන්න. එතකොට ඇමරිකාවට ඒ වීඩියෝ එක පෙන්වනවා. ඒ කියන්නේ වෙන රටකට ඔයා වීඩියෝ එක කරනවා නම් ඒ විදිහට තමයි ඒ රටේ කියන්නේ ඒ කන්ට්‍රි එක දාන්න අවශ්‍යතාවය තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ බලන්න කැටගරි එක හරිද කියලා. කැටගරි එක හරිනම් මෙහෙමම next කරන්න. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයාලා එනවා. මෙතනදී ඔයාලට දාන්න පුළුවන් cards. මෙතනින් add card දැම්ම නම් end screen එකේදී ඔයාගේ වීඩියෝ ටිකක් පෙන්නනවා. මේ විදිහට ඔයාට cards දාලා save කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනවත් මෙහෙමම කාඩ් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලට කැමති තැනකට ඔයාගේ තව මොන හරි වීඩියෝ එකක් තියෙනවා. මෙතන වීඩියෝ වලට කියලා ඒ වීඩියෝ ටික පෙන්නනවා. ඊට පස්සේ එතන වීඩියෝ සෙට් කරනම් ඔයාගේ වීඩියෝ එක අතරතුර පොඩි මැසේජ් එකක් උඩින් ඔයා එනවා දැකලා ඇති. ඔයාගේ මෙහෙම තව වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්න කියලා. ඔයාලට කැමති තැනකට දාලා ඒක සේව් කරගන්නත් පුළුවන්. මගේ දැන් මේ වීඩියෝ එක තමයි මුලින්ම අප්ලෝඩ් වෙන හින්දා වෙන එකක් නැහැ. ඒ හින්දා ඒක ඩිස්කනෙක්ට් කරගන්නවා. next කරගන්නවා. ඊට පස්සේ මෙතනදී YouTube channel එකේ මේක complete කරන්නේ. ඊට පස්සේ මෙහෙම next කරන්න. ඊට පස්සේ මේක publish දැම්මොත් වීඩියෝ එක දාපු ගමන් publish වෙනවා. මම නම් සාමාන්‍යයෙන් unpublish කරලා තමයි publish කරන එක මම පාවිච්චි කරන දෙයක්. private දාන්නත් පුළුවන්. private දාන්න එපා. publish කරන්න වල publish කරලා මෙහෙමම මෙතන publish කියන බටන් එක ගහන්න. ඊට පස්සේ ඔයාගේ YouTube වීඩියෝ එකත් upload වෙලා ඉවරයි. ඔයාලට පේනවා මේ විදිහට වීඩියෝ එක upload වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ වීඩියෝ එක upload වෙච්ච ගමන්ම ඔයාගේ YouTube channel එකේ පෙන්නනවා ඒ වීඩියෝ එක අප්ලෝඩ් වීඩියෝ එක. ඉතින් guys මේ වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් subscribe කරන්න. යට තියෙන bell icon එක ඔබන්න. comment එකක් message එකක් දාන්න. මගේ එතනොත් අඩුපාඩුවක් වුණා නම් සමා වෙන්න ඕනේ. ඉතින් guys මම ගිහින් එන්නම්. හැමෝටම goodbye.